සම්මා සංකප්ප පෝෂණය කළා දෙනවා පින්වතුනි. සම්මා සංකප්ප කියන්නේ අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම්ම සංකප්පේ පින්වතුනි. එයා කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා දැන් හිංසා කළොත් වෙන්නා වූ පීඩනය එයා දන්නවා. මොකද සම්මා දිට්ඨියෙන් එයා පරිපූර්ණයි පින්වතුනි. එයා දැන් කර්මයේ කර්මඵල විශ්වාසය දන්නවා. එයා දැන් මැරිලා නැවත උපතක් තියෙනවා. මං හිංසා කළොත් ඒ උපත දුර්වල වෙයි කියලා දන්නවා. එයා දැන් ඕපපාතික උපතක් තියෙනවා. මං කෙනෙකුට හිංසා කළොත් මාව පෙරේතෙක් නිරිසතෙක් වෙන්න පුළුවන් වෙයි කියලා දන්නවා. ඒ නිසාම සම්මා දිට්ඨිය අර්ථයන් තුලින් අන්න සම්මා සංකප්පයන් පෝෂණය කළ දෙනවා පින්වතුනි. එයා අවිහිංසාව තුල ජීවත් වෙනවා. කාටවත් හිංසා කරන්නේ කෙනෙකුට වචනකින්වත් ඉරියව්වකින්වත් එයා හිංසා කරන්නේ. තමන් කාර්යාල ජීවිතයේදී තමන් ළඟට යම් සේවාදායකයෙක් එනවා නම් රාජකාරී කටයුත්තක් කරන්නේ කවදාක්වත් එයා නොසතුටු සිටින් අරින්නේ නැහැ පින්වතුනි. එයා දන්නවා නොසතුටු සිටින් ඇරියොත් සංසාරේ කවදා හරි මටත් එවැනිම නොසතුටු සිතක් ඇති වෙන්න හේතුවක් සකස් කරගත්තා කියලා. ඒ නිසා නිරේතුරුව කර්මය කර්මඵල විශ්වාසයට අදාළව තමන් ඉදිරියට එන ඕනෑම සේවාදායකයෙක්ට තමන්ගේ රාජකාරී රාමුව තුලේ කටයුත්ත කරලා දෙන්න බැරි වුණත් සිනහවකින් හරි සතුටු කරලා වූ යවන්න තමන් දක්ෂ වෙනවා. තමන් ඉදිරියට එන සේවාදායකයාව සතුටු සිතින් තමන් පෙරලා අරිද්දී මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ මොහොතේ වඩාගත් කෙනෙක් බවට ඔබපත් වෙනවා පින්වතුනි. ඒ කියන්නේ රාජකාරී ජීවිතය තුළ ඔබ තමන් ඉදිරියට එන සේවාදායකයා සතුටු සිතින් පිටත් කළ හරින මොහොතේ මුළු ආර්ය අෂ්ටාංගික මාර්ගයේම ජීවිතයට එකතු කරගත් කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා යා අවිහිංසාවෙන් බැහැර වෙනවා. නිරේතුරුම හිංසාවෙන් බැහැර වෙලා අවිහිංසාව තුල යා ශක්තිමත් වෙනවා. දෙවෙනුව යා අව්‍යාපාද සංකප්ප. අව්‍යාපාද සංකප්පය කියන්නේ යා ද්වේෂ කරන්නේ, වෛර කරන්නේ, කේන්ති ගන්නෑ, පලි ගන්නෑ. මොකද දැන් එයා කර්මයේ කර්මඵල විශ්වාසය දන්නවා. එයා දන්නවා මම ද්වේෂ කළොත්, වෛර කළොත් මාව යක්ෂයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මාව තිරිසන් සතෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මම විරූපී මිනිසෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. එයා අවිහිංසාව තුල අව්‍යාපාදයේ තුල එයා ශක්තිමත් වෙනවා. නිරේතුරුව සුවපත් වේවා කියන සිත සකස් කරගෙන ඉන්නවා. නිරේතුරුව දස දිශාවට එනා මෙස්සිත පතුරමින් ඉන්නවා. රාජකාරී වේලාවේදී විනාඩියක දෙකක විවේකයක් ඇති වුණත් එයා දැස් දෙක පියාගෙන නැත්තම් දැස් දෙක අරගෙන සුවපත් වේවා කියලා දස දිශාව මොහොතක් ඉලක්ක කරනවා. මේ මොහොතක් ඉලක්ක කරන වෙලාවේ තමන් ආනිසංස 11ක් ජීවිතයට එකතු කර ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අව්‍යාපාදයේ තුල යා ශක්තිමත් භාවයට පත් වෙනවා. ඊළඟට නෙක්ඛම්ම සංකප්පය. නෙක්ඛම්මේ කියන්නේ යා අතහරිනවා. මොනවද යා අතහරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතහරිනවා. එයා අලෝභ, අද්වේෂ, අමෝහයන් ජීවිතයට එකතු කර ගන්නවා. අන්න පිංගතුනි සම්මා සංකප්පයන් වැඩුණා. සම්මා සංකප්පයන් වැඩුණේ කුමක් නිසාද? සම්මා දිට්ඨිය විසින් සම්මා සංකප්ප පෝෂණය කළ දුන්නා.